කිසිම ආයෝජන රෙෆරල් නැතුව ඉතින් ඔයාලා මුදල් earn කරන්න කැමති නම් ඉතින් ඔයාලා මේ බලන්නේ හරිම වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක හරහා ඉතින් ඔයාලට කියලා දෙනවා ඉතින් කිසිම ආයෝජන රෙෆරල් නැතුව ඔයාලට දවසකට යම්කිසි මුදලක් උපයා ගන්න පුළුවන් ආකාරය පිළිබඳව. හරි ඉතින් අද වෙබ්සයිට් එක ගෙනල්ලා තියෙන ඉතින් Sport Geek කියන වෙබ්සයිට් එක. ඉතින් වෙබ්සයිට් එක හොඳ නම් ඉතින් සහ වීඩියෝ එක හොඳ නම් like කරලා subscribe කරලා දාලා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකේ වැඩි විස්තර කතා කරමු. හරි යාළුවනේ ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඉතින් මගේ description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මෙන්න මේ විදිහට තමයි ඉතින් ඔයාලා ඒ link එකෙන් open වෙන්නේ. හරි ඉතින් මෙතන open වුණාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් sign up කියලා button එකක් තියෙනවා ඉතින් ඔයාලට ඒක උඩ එකපාරක් touch කරන්න තියෙනවා. touch කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි යාළුවනේ ඉතින් එතනට ආවට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් අපිට මෙතන sign up form එක fill කරන්න තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන ඉතින් first name එක දෙන්න තියෙනවා. ඉතින් මේ මුලින්ම තියෙන හිස් තැනට. හරි ඉතින් ඊට පස්සේ දෙන්න තියෙනවා ඉතින් last name එක. ඊට පස්සේ nickname එක දීලා ඔයාලගේ වැඩ කරන email address එකක් දෙන්න තියෙනවා. ඉතින් මෙතනට ඉතින් password එක ඉතින් ඊළඟට දෙන්න තියෙනවා. ඉතින් අපි බලමු password එක දෙන්න. ඔයා අනිවාර්යෙන් ඉතින් strong password එකක් දෙන්න ඕනේ. ඉතින් මෙතනට සාමාන්‍යයෙන් ඉතින් මගේ නම ගහලා ඔයාලට ඉලක්කම් 3ක් ගහලා ඉතින් මොන හරි hashtag එකක් හරි මොකක් හරි ගහන්න පුළුවන්. හරි ඉතින් ඒ වගේ ඔයාලගේ විදියට ඉතින් ඔයාලා password එක create කරගන්න. ඉතින් මේතන ඉස්සලා ගහ password එකේම copy ආයි ගන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට පල්ලෙහා ඔයාලගේ country එක select කරන්න තියෙනවා. හරි ඉතින් ඔයාලට මෙතන ඊළඟට තියෙන ඉතින් I'm a freelancer කියන එක select කරන්න. ඉතින් ඔයා වැඩ කරන්න ආපු කෙනෙක් නිසා ඒක දෙන්න ඉතින් I'm a buyer කියලා දෙන්නේ. ඔයා මෙතන කට්ටියට වැඩ දෙන්න ආව නම් ඉතින් ඔයා වැඩ කරන්න ආපු හින්දා I'm a freelancer කියලා දෙන්න. ඉතින් ඔයාලට මෙතන පල්ලෙහාන් තියෙන ටික් දෙකට ටික් දෙක දාගන්න පුළුවන්. ඊට පස්සේ sign up කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලා එන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් almost there අංජන ටෙක් කියලා තියෙනවා. ඉතින් ඔයාලට ඉතින් ඒ වගේම ඉතින් ඔයාලටත් ඒ විදිහට මෙන්න පුළුවන් ඉතින් මේ ඔයාලා දීපු Gmail එකට verification link එකක්. ඉතින් ඒ link එක උඩ එකපාරක් click කරන්න තියෙන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට ඒ link එක බලා ගන්න පුළුවන් ඔයාලගේ Gmail එකට ගිහිල්ලා. හරි ඉතින් මෙතන ඔයාලා මේ තියෙන නිල් පාටට තියෙන link එක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ ඉස්සෙල්ලා දීපු password එකයි email එකයි ගහලා log වෙන්න තියෙන ඉතින්. හරි ඉතින් මෙතන ඔයාලා මුලින්ම email එක දීලා ඊට පස්සේ password එක දීලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් remember me කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරලා ඉතින් login button එක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලා ඉතින් මෙතන පල්ලෙහා තියෙන login button එක ඒක උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඉතින් ඔයාලා සාර්ථකව ඉතින් මේ Sport Geek account එක create කරගෙන ඉවරයි. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කතර ලකුණ ඔබලා මේ pop up එක අයින් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ home page එක තමයි ඉතින් ඔයාලට මුලින්ම open වෙන්නේ ඉතින් Sport Geek කියන website එකේ. හරි ඉතින් මේ website එක හරහා ඉතින් ඔයාලට මුදල් උපයන්න පුළුවන්. මේ ඉතින් website වලට නම් ඔයාලට ආයෝජනය කරන්න දෙයක් නැහැ. ඉතින් මේවා තනිකර freelancer කිව්වොත් ඉතින් හරියටම හරි. ඉතින් ඔයාලා මේ උඩින් තියෙන ඉරිතුණු දෙකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් පල්ලෙහා තියෙනවා account setting කියලා ඉතින් option එකක්. හරි ඉතින් ඔයාලා ඒක උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඉතින් මෙන්න මේක interface එක තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන මුලින්ම profile picture එක වෙනස් කරගන්න පුළුවන්. පල්ලෙහාන් තියෙන ඉතින් gender එකයි ඉතින් ඔයාලගේ birthday එකයි වෙනස් කරගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට කරන් තියෙන ඉතින් save profile කියන එක උඩ එකපාරක් touch කරලා ඒ ටික save කරගන්න. හරි ඉතින් අපි බලමු ඉතින් මේක security පැත්තට ගිහිල්ලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන security කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් click to enable කියලා තියෙනවා two factor authenticator කියලා. ඒක උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලට Google එක හරහා ඉතින් Play Store එක හරහා download කරගන්න පුළුවන් ඉතින් Google authenticator app එක. ඉතින් ඔයාලා ඉතින් මෙතන ඒක උඩ එකපාරක් touch කරාට පස්සේ ඉතින් මෙතන QR code එකක් හරි ඔයාලට key එකක් හරි හම්බ වෙනවා. ඉතින් මේක copy කරගන්න තියෙන්නේ. copy කරගෙන ඉතින් අර download කරගත්තු app එකට යන්න. ගියාට පස්සේ ඉතින් ඔයාලට ඒ app එක open වෙනවා. මුලින්ම QR code එකක් scan කරන්න හරි ඒක key එක දීලා enter වෙන්න හරි කියලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම key එක දීලා තමයි enter වෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ඒ විදිහට දෙනවා නම් ඉතින් මෙතන ඔයාලට මුලින්ම app එකේ නම දෙන්න. මම ඉතින් geek කියලා දෙනවා ඉතින් Sport Geek ඉඳලා. ඊට පස්සේ ඔයාලට අර
කොපි කරගත්තු කී එක මෙතනට දෙන්න තියෙන දෙවෙනියට ඉතින් ඔයාලට මෙතින් ටයිම් බ්ලාස්ට් කියලා තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරලා ඉතින් ඇඩ් කියන එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙතන ඇඩ් කියන එක උඩ එකපාරක් ටච් කරලා ඉතින් මේක ඇඩ් කරගන්න ඕන. ඇඩ් කරගත්තට පස්සේ ඉතින් ඔයාලා යන්න ඕන ස්පෝට් ගිග් ඇප් වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඉතින් එතන ඕකේ බටන් එක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඉතින් ඔයාලට කෝඩ් එකක් ගහන්න වෙනවා. ඉතින් ඔයාලා ඊට පස්සේ Google Authenticator app එකේ කෝඩ් එක ගහලා ඒක ක්ලික් කරලා එකපාරක් කොපි කරගෙන ආවිල්ලා මෙතන අර වෙලාව යන්න කලින් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ දුන්නට පස්සේ ඉතින් සාර්ථකව 2 factor authenticator එක මේකට ඇඩ් වෙනවා. හරි guys, ඉතින් ඔයාලට දෙවෙනියට ඉතින් recovery email ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට කැමති නම් විතර ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම ඉතින් මේ security section එක අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. ඉතින් මේක withdraw ගනිද්දී ඉතින් සහ 2 factor authenticator එකත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා withdraw ගනිද්දී. හරි, ඉතින් අපි security section එකක් create කරගන්න විදිහ බලමු. සාමාන්‍යයෙන් ඉතින් ඔයාලගේ නම මොකක්ද කියලා අහලා ඒකට උත්තරය දෙන්න වගේ සාමාන්‍ය මම ඔයාලට උදාහරණයක් දෙන්නම්. my name is කියලා ප්‍රශ්නෙට දීලා උත්තරය වශයෙන් ඔයාලගේ නම දෙන්න. ඒ වගේ තමයි ඉතින් security section එකක් අදාළ වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේක withdraw කරනකදී අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා ඒක අමතක නොකර තියාගන්න. හරි, ඉතින් ඒක ඉතින් ඔයාලට save කරගන්න පුළුවන්. හරි guys, අපි මේ ස්පෝට් ගිග් ඇප් වෙබ්සයිට් එකේ අත්‍යවශ්‍ය කාරණා ටික හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලා ඉතින් කරන්න තියෙන ඉතින් මෙතන ඉරි තුන උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඉතින් find job කියලා තියෙනවා පල්ලෙහාන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන කොළ පාටට තියෙනවා. ඉතින් මේ ඉරි තුන උඩ එකපාරක් ටච් කරාට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් find job කියලා ඔප්ෂන් එක. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඉතින් මේ කොළ පාටින් තියෙන බටන් එක උඩ එකපාරක් find job කියන තැන ටච් කරන්න. ටච් කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඒක නිසා ඔයාලට මේකෙන් ලේසි කරලා දෙන ක්‍රමයක් තමයි ඉතින් ඔයාලට ඉන්නේ. ඉතින් මෙතන ඔයාලගේ ජොබ් කැටගරි එක දාන්න පුළුවන්, ජොබ් ලෙවල් එක දාන්න පුළුවන්, පේමන්ට් එක දාන්න පුළුවන්, ලොකේෂන් එක දාන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් දාන්න පුළුවන්. ඉතින් මේක ෆිල්ටර් කරගන්න තමයි ඉතින් ඔයාලට මෙතනින් කරගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මයික්‍රෝ ජොබ් ටිකක් තියෙනවා. ඉතින් හරි guys, ඉතින් මෙතන හැම එකටම සල්ලි ගෙවන්නේ නැහැ. ඉතින් මෙතන ජොබ් එක තෝරගන්නදී අපිට සැලකිලිමත් යුතු කරුණක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහායින් තියෙනවා කොළ පාට ඉරක් වගේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් තියෙන ජොබ් එක යටින් තියෙනවා කොළ පාට මෙන්න මේ වගේ ඉරක් තියෙනවා. ඒ ඉර උඩ එකපාරක් ටච් කරලා බලන්න. ඉතින් high certified job කියලා තියෙනවා නම් ඉතින් ඒ වගේ ජොබ් කරන්න බලාගෙන ඉන්න. නැත්නම් ඔතන ඒ ඉර රතු පාට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් මේ ජොබ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මෙතනින් මුදල් ගෙවන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ජොබ් එක හරියට කරා. හරි, ඉතින් ඒ වගේ තමයි ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ. අපි බලමු ඉතින් ඊළඟට මේකේ ජොබ් එකක් කරන්නේ කොහොමද කියලා. හරි guys, ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඉතින් මෙතන තියෙන ඔයාලට හොඳ සර්ටිෆයිඩ් ජොබ් එකක් උඩ සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයාලට ලොකු ජොබ් කරන්න පුළුවන් නම් ඒව කරන්න. ඉතින් වෙලා යනවා නම් ඉතින් ඒව කරන්න යන්න එපා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් ලේසි ජොබ් එකක් තියෙනවා. ඉතින් මේකේ ජොබ් ගොඩක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට link එකක් ක්ලික් කරලා ගිහලා ඒක subscribe කරන්න. ඒ වගේ ජොබ් ගොඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට මේ ජොබ් එකක් උඩ සිලෙක්ට් කරාට පස්සේ ඉතින් ඔයාලට තියෙනවා මෙතන ඔයාලගේ ගමයි postal code එකයි security section එකයි ඒ ටික දෙන්න තියෙනවා. ඉතින් මුලින්ම මෙතනට සම්බන්ධ වෙන කෙනෙක් නා. හරි, ඉතින් ඒ වගේ පුංචි ප්‍රශ්න ටිකට උත්තර දුන්නාට පස්සේ ඉතින් ඔයාලට මෙතන save කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඉතින් ඔයාලගේ ජොබ් එක ගැන ඔයාලට ඩීටේල්ස් ටික පිළිවෙලකට පෙන්නනවා. ඉතින් මෙතන ඔයාලට පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ජොබ් එක කරන්න ඕන විදිය තියෙනවා. ඉතින් හරි guys, ඉතින් මම කරන්න තියෙන ටාස්ක් එක තමයි ඉතින් මෙතන Telegram bot කෙනෙක්ගේ link එකකින් ගිහිල්ලා ඒක තියෙන පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒක කරන්න තමයි තියෙන්නේ. ඔයාලට මෙතන අමාරු නම් ඉතින් ඔයාලට මේ language එක සාමාන්‍යයෙන් තේරුම් ගන්න අමාරු language එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් මේක ඔයාලට translate කරගන්න පුළුවන්. ඉතින් Google Translate හරහා ඉතින් ඒක කරගන්න. ඉතින් ඔයාලා මේ එහා කොනේ තියෙන ඉර තුනට ටච් කරලා ඉතින් ඔයාලට language කියන තැනට ගිහිල්ලා ඔයාලගේ මෙතන ඉංග්‍රීසි to සිංහල කියලා ගැව්වට පස්සේ ඉතින් ඔයාලට සාර්ථකව මෙතන ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න පුළුවන්. හරි, ඉතින් ජොබ් එකේ තියෙනවා ඉතින්
ටීම් ඇන්ඩ් කන්ඩිෂන් ටිකක් ඉතින් ඔයාලට කරන්න සාමාන්‍යයෙන් ඉතින් මේකේ ඔයාලට බලන්න පුළුවන් පළවෙනිට තියෙනවා ඉතින් ලින්ක් එක. ඉතින් මේ ලින්ක් එක කොහේ හරි කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරලා සාමාන්‍ය WhatsApp එකට වගේ නම් කාගේ හරි chat එකකට දාලා ඒක බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට ලින්ක් එකක් විදියට. හරි ඉතින් ඔයාලට ඊළඟට ඉතින් ඔයාලගේ Telegram එකේ නම අහලා තියෙනවා. ඉතින් මේ වගේ ජොබ් එකක් කරනවා නම් විතරයි ඉතින් මේ Telegram එකේ නම අහන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාලට ඒ කරපු එකේ ප්‍රූෆ් වෙන්නන්න තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට කරන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන එන්න. ඉතින් ඔයා කරපු වැඩේ ගෙනල්ලා ඉතින් මෙතන ප්‍රූෆ් එක විදිහට ස්ක්‍රීන්ෂොට් එක ඇතුළත් කරලා පල්ලෙහාන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් සබ්මිට් කියලා අයිකන් එකක්. ඒක උඩ එකපාරට ටච් කරන්න. ඉතින් ඒක උඩ ටච් කරාට පස්සේ ඉතින් ඔයාලට සාර්ථකව කරන්න පුළුවන්. හරි ඉතින් මම මේක කරන විදිය ඉක්මනට පෙන්නන්නම්. ඉතින් මම මේක ටිකක් වේගවත් කරලා පෙන්නන්නම්. ඉතින් මේ ටාස්ක් එක කරන විදිය ඉතින් මම වේගවත් කරන්න. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. ඉතින් ඒක නිසා ඔයාලා ඉක්මනට බලන්න මම පල්ලෙහායින් ඒක ඇල්ල පොඩ්ඩක් අයින් කරන විදිය ඉතින් දාලා තියන්න. හරි එහෙනම් අපි වීඩියෝ එක ඉදිරියේදී හම්බෙමු. හරි guys ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මගේ ජොබ් ටාස්ක් එක මම කරලා ඉවරුනේ. ඉතින් මේ ජොබ් ටාස්ක් එක ඉතින් ගොඩක් ලේසි ජොබ් ටාස්ක් එකක්. ඉතින් ඒක නිසා පොඩි දෙයක් කරන්න තිබ්බ. ඉතින් මේකේ පෙන්ඩින් තත්ත්වයට තමයි ඉතින් වැටෙන්නේ. ඔයාලා මුලින්ම ඊට පස්සේ කරන්න ඕනේ ඉතින් ඔයාලා දන්නවා ඉතින් මෙතන අයිනේ තියෙන ඊට කැල තුන උඩ එකපාරට ටච් කරන්න. ටච් කරලා පස්සේ ඉතින් ඔයාලට wallet කියලා අයිකන් එකක් තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරට ටච් කරලා පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනින් තමයි ඉතින් ඔයාලා withdraw එකක් දාගන්න ඕන නම් ඉතින් රික්වෙස්ට් කරන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේකේ තියෙන රික්වයර්මන්ට් ටිකක්. ඉතින් මේකේ තියෙන විදියට දවස් 7ක් ඉන්න ඕන. ඉතින් මූලිකව account එකක් හැදුව කෙනෙක් නම් ඒ සාමාන්‍යයෙන් මුලින්ම account එකක් හැදුව කෙනෙක් නම් දවස් 7ක් ඉන්න ඕන. ඊට අමතරව KYC verification එක කරන්න ඕන. ඉතින් ඔයාලගේ identity address ටිකයි real proof ටික පෙන්නලා හිටන් ඔයාලට මේක KYC verification එක කරන්න පුළුවන්. මම ඒක කරන විදිය පෙන්නන්න. හරි ඉතින් ඔයාලා ඉතින් මෙතන කරන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන go to account setting කියලා තියෙනවා. ඉතින් KYC කියලා. ඉතින් ඒක උඩ එකපාරට ටච් කරන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පොඩි details ටිකක් fill කරන්න තියෙනවා. ඉතින් මෙතන ඔයාලගේ identity අනුව දෙන්න ඕන. ඔයාලට මුලින්ම කරන්න තියෙන ඉතින් national identity number එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ first name එක දෙන්න ඕන, last name එක දෙන්න ඕන, birthday එක දෙන්න ඕන. ඊළඟට තියෙනවා ඉතින් address එක දෙන්න ඕන, city එක දෙන්න ඕන, ඔයාලගේ state එක දෙන්න ඕන, country එක දෙන්න ඕන, postal code එක දෙන්න ඕන. මේ code ඔක්කොම දෙන්න ඕන සහ ඔයාලගේ personal details ටික දෙන්න ඕන අනිවාර්යයෙන්ම ඔයාලගේ national identity ට අනුව. ඊට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන ඉතින් මෙතන සේව් කරන්න තියෙන. ඉතින් ඊළඟට ඔයාලට කරන්න තියෙනවා ඔයාලගේ identity back side එකයි front side එකයි දෙකේම PDF දෙකක් ඉතින් මෙතනට ඇඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට පල්ලෙහායින් ඔයාලගේ selfie එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඉතින් ඔයාලගේ සාර්ථකව ඉතින් මේ ටික කරගත්තා නම් ඔයාලගේ KYC verification එකත් සාර්ථකව වෙලා ඇති දැන්ටමත්.
මෙතන KYC වෙරිෆිකේෂන් එක වෙන්න මහ ලොකු වෙලාවක් යන්න. ඉතින් මෙතන පැය 24ක් කියලා තිබ්බට ඉතින් පැය 24ක් යන්නේ මෙතන සාමාන්‍යයෙන් වෙන්න. හරි guys, ඉතින් අදට එහෙනම් ගිහින් එන්නම්. මෙතන විඩ්‍රෝ වීඩියෝ එක නෑ. ඉතින් ඒක නිසා ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම විඩ්‍රෝ වීඩියෝ එක ගේනවා. ඉතින් මෙතන විඩ්‍රෝ එක සක්සස් වෙන්න දවස් 7ක් යනවා. ඉතින් දවස් 7 පිරිච්ච ගමන් ඉතින් මම මේකේ කරලා ඔයාලට ප්‍රූෆ් එකම වීඩියෝ එකක් දාන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේනවා. එතකන් ඉතින් ඔයාලා ලොකු ගාණක් ඉතින් හොයාගෙන තියාගන්න. ඉතින් දවස් 7 ඇතුළත ඔයාලට හොඳ ගාණක් earn කරගන්න පුළුවන්. හරි, එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ඉතින් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා like කරලා comment කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන අයටත් share පාරක් දාලා මට support එකක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.